සුබ දවසක් මගේ ආදරණීය යාළුවෝ හැමෝටම. ඔයාලා හැමෝම ගොඩාක් හොඳින් ඇති කියලා මං හිතනවා. ඉතින් 2026 අලුත් අවුරුද්දේ මම ඔයාලත් එක්ක බෙදාගන්න පළවෙනිම වීඩියෝ එක තමයි මේක. ඉතින් මේ ලැබුවා වූ අලුත් අවුරුද්ද ඔයාලා හැමෝටම සුබ වෙන්න, ජය වෙන්න කියලා මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. එහෙනම් අදත් වීඩියෝ එක ඉවර වෙනකම්ම මාත් එක්ක ආදරෙන් එකතු වෙලා ඉන්න ඕනි. අපි දෙන්න හිතුවා අලුත් අවුරුද්ද ලබද්දිම පන්සලට යන්න ඕනි කියලා. ඉතින් පන්සලට ගිහිල්ලා බුදුන් වැඳලා බෝධිය නාවලා එහෙම අලුත් අවුරුද්ද පිළිගන්න තමයි අපි දෙන්න මේ ලෑස්ති වෙලා ඉන්නේ. පන්සලට ආපු හැමෝම එකතු වෙලා 2026 අලුත් අවුරුද්ද පිළිගන්න මේ විදිහට ලස්සන පහන් පූජාවක් ලෑස්ති කරා. අලුත් අවුරුද්ද ලබද්දිම හැමෝම එකතු වෙලා පහන් පත්තු කරලා අවුරුද්ද හරි ලස්සනට පිළිගත්තා. මේ පහන් ආලෝකය වගේම අපි හැමෝගෙම ජීවිත ලස්සනට ආලෝකමත් වෙන්න කියලා මම මේ අවුරුද්දේ ප්‍රාර්ථනා කරනවා. ඒ විදිහට පහන් පූජාව ඉවරුණාට පස්සේ අපි දෙන්න බුදුන් වැඳලා ආපහු ගෙදර ආවා. පහුවදා උදෙන්ම මම නැගිටලා කිරිබත් එකක් තමයි මේ ලෑස්ති කරගන්න යන්නේ. මම හදාගත්ත කිරිබත් එකේ මුල්ම කොටස බුදු හාමුදුරුවන්ට වගේම යශෝදරා මහරහත් තෙරණින් වහන්සේටත් පූජා කරලා මේ අවුරුද්ද වෙනුවෙන්ම ආශිර්වාද ලබා ගන්න තමයි මම මේ හදන්නේ. බුද්ධ පූජාව පූජා කරලා බුදුන් වැන්දට පස්සේ දැන් මේ අපි දෙන්න හදන්නේ කිරි උතුරව ගන්න.
ඔයාලා හැමෝටම හිතේ සතුටින් සැනසීමෙන් ජීවත් වෙන්න පුළුවන් සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා මං හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඊ අවුරුද්දේ ඔයාලා හැමෝම මාත් එක්ක ආදරෙන් එකතු වෙලා හිටියා වගේම මේ අවුරුද්ද පුරාවටත් මාත් එක්ක ආදරෙන් එකතු වෙලා ඉඳී කියලා මං හිතනවා. ඉතින් මේ විදිහට තමයි අපි දෙන්න මේ අවුරුද්ද පටන් ගත්තේ. එහෙනම් ඉතින් මං අදට ගිහින් එන්නම්. ඉක්මනින්ම අලුත් වීඩියෝ එකක් අරන් ආයෙමත් එන්නම්. වෙනද වගේම වීඩියෝ එක ඉවර වෙනකම්ම මාත් එක්ක ආදරෙන් එකතු වෙලා හිටපු ඔයාලා හැමෝටම මං ගොඩාක් ආදරෙයි. සිලිලාර සිත නයනා හෘදේ සිඹිනා කෝල නීල වදනා සවන පිනනා මේ චණ්ඩ සූර්ය නගරේ නොමිලේ සරණා සෙවනල්